ලුණු ටිකක් ඉස්සෙල්ලා කපලා ඊට පස්සේ අල ටිකක් තැම්බෙන්න තියලා සුදු ලුණු ටිකක් අපි පොඩියට කපා ගන්න ඕනේ. ඊට පස්සේ ඉඟුරු කෑල්ලකුත් පොඩියට කපාගෙන කපා ගන්න ඕනේ. නැත්නම් අමාරුයි පොඩ්ඩක් කන්න. ඉඟුරු ලොකුවට සෙට් වුණොත් එහෙම පොඩියට කපාගෙන ඊට පස්සේ පොඩි වංගෙඩියක් තියෙනවා නම් ඒකට කුරුඳු ටිකක් ඔයාලා දාන කලමන ටිකක් දාලා ඒකත් කොටා ගන්න. මොකද ඒක දැම්මා බැදෙනකොට සුවඳයි. ඊට පස්සේ තඹගත්ත අල ටික පොඩි කරගන්න තියෙන්නේ. අදින් පොඩි කරගත්තත් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ඒ ටික දාලා ඊට පස්සේ තෙලට අපි අර කපාගත්ත ලුණු සුදු ලුණු ඒ ටික තාච්චි ලිපේ තියලා ඒක දාගන්න තියෙන්නේ. ඒක දාගෙන ඉවරලා තර තලාගත්ත කුරුඳු ඒවා ටිකත් ඒකටම දාගෙන ඊට පස්සේ අපි ටිකක් ඒක මදගින්නේ උයා ගන්න ඕනේ. මේක ගෙදර තියෙන දේවල් වලින් හදන නිසා හැම ලොකු විශේෂ දේවල් අවශ්‍ය නැහැ. තමන්ට කියන දේවල් දාගත්තාම හරි එහෙම ලොකු ප්‍රශ්නයක් නැහැ. මොකද අපි කන්නේ ගෙදර අපි කට්ටියට කන්න හදන. ඊට පස්සේ ලුණු ටිකත් ඔක්කොම ඇඩ් කරගෙන අපි ඒක තව ටිකක් බෙද ගන්න ඕන. සාමාන්‍යයෙන් ඒක දුමුරු පාටක් වගේ වෙනකන් වගේ දුමුරු කියන්නේ අඩි අල්ලන දුමුරු පාට නෙමෙයි. පොඩ්ඩක් ඒකේ කලර් එක වෙනස් වෙනක ඔයාලට තේරෙයි ටික වෙලාවක්. ඇද්දේ ටිකක් නිතරම හැබැයි මේ හැන්දෙන් කලවම් කරන්න. ඊට පස්සේ කහකුරු ටිකක් දාගන්න. ඊට පස්සේ කැලමිස් ටිකක් දාගන්න. ටික වැඩිපුර ටිකක් දාගන්න. ගම්බිරිස් කුරු ටිකකුත් යහමින් දාගන්න. එතකොට තමයි ඒකේ සර ඇවිල්ලා අපිට ඒකේ රස හොඳට දැනෙන්නේ. ඊට පස්සේ ලුණු කුරු ස්වල්පයක් දාගන්න. ඊට පස්සේ අපි මැද්දට පොඩ්ඩක් අර අපි ටූනා ටින් දෙකක් මම නම් ගත්තේ. ටූනා ටින් දෙක කඩලා ඉවර වෙලා ඒකේ වතුර අයින් කරලා ඔක මැද්දට දාලා පොඩ්ඩක් ඒක බැදෙන්න අරගෙන ඊට පස්සේ සෙට් එක ඔන්න කලවම් කරලා ඔය විදිහට ඔන්නම තමයි මිශ්‍රණේ එන්නේ. ඔය මිශ්‍රණයට ඊට පස්සේ අපි අර පොඩි කරගත්ත අල ටික තියෙනවනේ ඒ ටික දාන්න. ඒ ටික දාලා හොඳට කලවම් කරගන්න ඕන. එතකොට කලවම් කරගත්තට පස්සේ අර කලින් තිබ්බ වගේම දුමුරු පාටකට වගේ තමයි එන්නේ. නිකන් ඔය තියෙන මිශ්‍රණය හොඳට මිශ්‍ර වෙලා ඊට පස්සේ මේ පොරොටි තමයි අපි ගන්න. මොකද ඒක ලේසි. හදාලා ඉන්න දෙයක් නැහැනේ. ඕක ගත්තාම කඩේ තියෙනවා. ගත්තා ඕක දෙකට මැද්දෙන් කපලා එක පැත්තකට අපිට මේ භාගේ අරගෙන අපිට එක රොටියකින් එළව රොටි දෙකක් හදා ගන්න පුළුවන්. ඔන්න ඔය තියෙන විදිහට හැඩේ ගණන් ගන්න එපා. මොකද Tamanට හිතෙන විදිහට ඒක කරගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඒක තමන්ගේ දක්ෂතාවය සහ තමන්ගේ නිර්මාණාත්මක හැකියාව මත ඒක වෙනස් වෙනවා. ඒ හින්දා මම මේ කරන්නේ රෆ්ලි අපිට ලේසි විදිහට හදාගන්න විදියක්. ඉතින් ඒ හින්දා ওই ටික ওই විදිහට කරලා ඊට පස්සේ කරන්න තියෙන අපිට තෙල් චාච්චර දාලා මෙන්න මේ විදිහට දෙපැත්ත තුන් පැත්ත හරවගෙන අපිට ලාවට ඒ කියන්නේ බෙද ගන්න තියෙන. එතකොට මේ වගේ කලර් එකක් මේ රොටියේ එනවා. ඔය තියෙන්නේ. ඔයාලට පේන ඇති ලං වෙලා බැලුවහම ඊට පස්සේ ඒ වගේම අපිටත් එක පැත්තක් පැත්තකින් තියාගෙන තව රොටියක් දාලා ඊට පස්සේ බලන්න අපි කපලා බැලුවාට පස්සේ මිශ්‍රණේ ඔන්න ඔය විදිහට තමයි පේන්නේ. ඊට පස්සේ ඉතින් ප්ලේන් ටිකකුත් හදාගෙන කාලා බලලා පොඩි කමෙන්ට් එකකුත් දාගෙන යන්න කොහොමද රස කියලා.